ආයුබෝවන් ගමයි මම YouTube channel එකට අදත් ඔයාලව ආදරෙන් පිළිගන්නවා. අද මම ඔයාලට අරගෙන ආවේ රසම රස ඉන්දියන් ලඩු රෙසිපි එකක්. අපි බලමු මේ ලඩු හදන්න මොනවද අවශ්‍ය වෙන්නේ කියලා. කඩලපිටි ග්‍රෑම් 200ක්, පාන් පිටි ග්‍රෑම් 100ක්, ලුණු තේ හැදි භාගයක්, වතුර අඩු කෝප දෙකක්, බේකින් සෝඩා තේ හැදි දෙකක්, සීනි ග්‍රෑම් 200ක් ඕන, ආයෙ කහපාට කලරින්න ඕන, වැනිලා තේ හැන්දක් ඕන, රටකජු ග්‍රෑම් 50ක් වගේ ගන්න. පළතුරු කෑලි සහ ගිතෙල් ඕන ආය. පාට තුරකින් වගේ පළතුරු කෑලි ග්‍රෑම් 50ක් වගේ තිබ්බොත් ඇති. අපි බලමු මේ රසම රස ලඩු එක කොහොමද දැන් හදන්නේ කියලා. ඔයාලට මම මේ කියලා දුන්න ප්‍රමාණ වලින් මේක අරගෙන හදන්න. එතකොට වරදින්නේ නැහැ. මුලින්ම කඩල පිටි ග්‍රෑම් 50 වාචනයකට දාගන්න. ඒකනම් පාන් පිටි ග්‍රෑම් 100ක් දාගන්න. බේකින් සෝඩා තේ හැඳි දෙක සහ ලුණු කුඩු තේ හැඳි භාගෙත් මේකටම දාගන්න. වතුර අඩු කෝප දෙකත් මේකට දාගෙන හොඳින් කලවම් කරගමු. ඔයාලා වතුර ඔක්කොම එකපාර දාගන්න එපා. ටික ටික දාගෙන කලවම් කරගන්න. ගොඩාක් තියාරුවටත් නැතුව ගොඩාක් උකුවටත් නැතුව තමයි මේ මිශ්‍රණය හදාගන්න ඕන. ඔයාලා මේ පදමට මේක ගන්න. අපිට මේක ලස්සන කහපාට වැඩියෙන් තියෙනකොට ඒ නිසා මම කහපාට කලරින් ටිකක් දාගත්තා. ඔයාලත් මේ මිශ්‍රණයට කහපාට කලරින් ටිකක් දාගන්න. කලරින් ටික දාගෙනත් හොඳින් කලවම් කරගන්න මේක. දැන් ලස්සන කහපාට තියෙනවා. ඔයාලා දැන් මේ මිශ්‍රණය ගැඹුරු තිරේ බෙද ගන්න මම කියන විදිහට. මේක ගිතෙල් වලින් බෙදගත්තාම තමයි ගොඩක් රස. මම ලයි ගිතෙල් තිබ්බේ නැති නිසා මම පොල් තෙල් වලින් තමයි බෙදගත්තේ. තාච්චියට පොල් තෙල් ටික දාලා හොඳින් පොල් තෙල් එක පැස්සව ගන්න. ඔයාලා ඊට පස්සේ මේ මිශ්‍රණය දෙලට වක් කරන්න ඕන. හිල් තියෙන භාජනයකට දාලා ඒකට මම ආස්මි වෙන හිල් පොල් කට්ට තමයි ගත්තේ. ඔයාලට මේ විදිහට සැමන්ටින් එකක් හිල් කරලා හදා ගන්න පුළුවන්. මේක හිල් පොල් කට්ටෙන් දානකොට චූටි බෝල බෝල තමයි මේ හැදෙන්නේ. මේක ඔයාලා බෙද ගන්න ඕනේ ගොඩාක් අඩු ගින්දරේ, නැත්නම් මේකේ පාට වෙනස් වෙනවා. ඔයාලා මේක තෙලට දාලා විනාඩියක් විතර වගේ තියනකොට බා ගන්න. පාට වෙනස් වෙන්න කලින්. ඔයාලට පේනවා නේද මම මේ ටික බාගෙන තියනවා ලස්සනට කහපාට තියෙනකොටම පාට වෙනස් වෙලා නැහැ. ඔයාලත් ඒ විදිහට බෙද ගන්න. දැන් මේක මේ කොට්ටට දැම්මට මදි. තෙල් ටික අයින් කරගන්න ඕනේ මේ කෑලි වල ඇතුලේ තියෙන එකට. නිවෙන්න තියලා අතින් හොඳට මිරිකලා තෙල් ටික අයින් කරගන්න. මට වීඩියෝ එක ගන්න බැරි වුණා. මේ තෙල් ටික අයින් කරගත්ත ලඩු කෑලි තියෙන්නේ. අපි මේකට පළතුරු කෑලි රටකජු කුඩු කරලා දාගන්න. ඔයාලා රටකජු ඇට පිටිම දාන්න එපා. ඒවා කුඩු කරලා තමයි දාගන්න ඕන. දාලා හොඳින් කලවම් කරගන්න. මේක හොඳින් කලවම් කරලා තියාගෙන අපි පැණි එක හදාගමු. ඒකට සීනි ග්‍රෑම් 200ම තාච්චියකට දාගන්න. දාගෙන ඒකට වතුර අඩු කෝපයකට දාගන්න. ඔයාලා මේකට ලුණු චුට්ටක් දාගන්න. ආයෙ වෙල්ල තේ හැන්දත් ඒකටම දාගන්න. ඔයාලා මේ පැණි එක නූල් ඇදෙන පදමට කලින් බාගන්න. බාගෙන නිවෙන්න තියන්න. සාමාන්‍යයෙන් නිම්නට පස්සේ ලඩු මිශ්‍රණය ඔයාලා දාගන්න මේකට. දාලා හොඳින් කලවම් කරන්න. සීනි පැණි ලඩු කෑලි වලට උරා ගන්නකන් ටිකක් වෙලා තියන්න තාච්චියම. ඔයාලා එකෙන් සාමාන්‍ය මට්ටමේ බෝල හදාගන්න. නිමුණට පස්සේ තමයි හදන්න ඕන. ඔයාලා මේ මං හදන ප්‍රමාණයට වගේ හදාගන්න. මේ ලඩු එක හදන්න ගොඩක් අමාරු නැහැ, ලේසි. ඔයාලට මේක පැය භාගකින් විතර වගේ හදාගන්න පුළුවන්. ගෙදරට වෙලා කම්මැලිකම ඉන්න වෙලාවක මේ විදිහට හදලා බලන්න. මාර රසක් තියෙන මේක. අපි මේ ගත් ප්‍රමාණ වලින් අපිට ලඩු 20ක් විතර වගේ හදාගන්න පුළුවන්.
ඔයාලත් මේ විදිහට හදලා බලලා රස කොහොමද කියලා කියන්න. දැන් ඔන්න අපේ ලඩු එක හදාගෙන ඉවරයි. දැන් තියෙන රස බලන්න. අපි බලමු මේක කොහොමද රස කියලා. රස පාට තියෙනවා. ඔයාලත් මේ විදිහට හදලා බලලා රස කොහොමද කියලා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් මේ වගේ වීඩියෝ හැමදාම බලන්න කැමති ඔයාලා ළමයි මම YouTube channel එක subscribe කරලා තියාගන්න. ඉතින් වෙනදා වගේම මේ වීඩියෝ එකත් නරඹපු ඔයාලට ගොඩක් ස්තුතියි. ආයෙත් ළඟදිම දවසක රසම රස රෙසිපියක් අරගෙන මං එන්න. එතෙක් ඔයාලට සුබ දවසක්.